අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කොහොමද ගෙදර හදාගන්නේ කියලා. කඩෙන් ගන්න ගියාම ගොඩක් ගණන්නේ. ඉතින් අනිවාර්යෙන් මම කියලා දෙන විදිහට හදලා බලන්න. මේක මාරම ලේසි හදන්න. මම කියලා දෙන්නම් කොහොමද හදන්නේ කඩේ වගේම රසට හොඳට ක්‍රිස්පිවට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගෙදර. එන්න කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. හරි. ඔයගොල්ලන්ට පේනද මම මෙතන අල තීරු කපාගෙන තියෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍ය ගානට මෙන්න මේ විදිහට තීරු කපා ගන්න. කපාගෙන මම මේක අයිස් වතුරට තමයි දාගෙන තියෙන්නේ. හරි. අයිස් වතුරට දාලා මම පැය භාගයක් තියාගත්තා. ඊට පස්සේ මම කරන්නේ මෙතන බොයිල් වෝටර් එකක් තියෙනවා. ඒ කියන්නේ වතුර එකක් උතුරනවා. මම මේකට ලුණු දාගෙන තියෙනවා. මේකට මම මේ අල ටික එකතු කර ගන්නවා. අපි විනාඩි 3ක් මේක මේ විදිහට උණු වතුරේ තඹ ගන්නවා. විනාඩි 3යි. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ගානට මේක තැම්බුණා. දැන් විනාඩි 3ක් ගිහිලා තියෙනවා. මම මේක ආයෙත් අරගෙන වතුර ටික පෙරලා අයිස් වතුරට මේක ඉස්සෙල්ලාම දා ගන්නවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම ලිපෙන් ගත්ත ගමම මේක අයිස් කැට තියෙන වතුරට දැම්මා. දාලා විනාඩි 3ක් විතර තියලා පෙරලා අරගෙන මේ විදිහට වතුර ටික තෙත බේරෙන්න මෙහෙම ටිෂු වලට උඩ දාලා තියෙනවා. මම අල ටික හොඳට වතුර තෙත බේරෙන්න තියලා අරගත්තා. අරගෙන මම මේකට කෝන් පිටි එකතු කරනවා. මේස හැඳි මෙතන 3ක් වගේ මම එකතු කරගන්නවා. එකතු කරලා අපි මේක හොඳට මේ විදිහට මේකත් එක්ක මික්ස් කරගන්න ඕනේ කෝන් ෆ්ලාත් එක්ක. හරි. ඊට පස්සේ මම තෙල් එකක් රත් වෙන්න තියාගත්තා. අපි දැන් කෝන් ෆ්ලාවර් වල මේක දවට ගත්තාන් පස්සේ තෙල් එකට මම මේක දාලා බැද ගන්නවා. හරි. තෙල් එකට ඔයගොල්ලෝ දාගද්දි මීඩියම් හීට් එකේ තියලා තමයි අපි මේක දාගන්නේ. ඊට පස්සේ අපි මේක බැදගන්නේ විනාඩි 3ක් වගේ තමයි බැදගන්නේ. සම්පූර්ණයෙන් බැදගන්නේ නැහැ. අපි ඊට පස්සේ මේක ලිපෙන් අර ගන්න ඕනේ විනාඩි 3කට පස්සේ. ඊට පස්සේ ආයෙත් අපි දෙවෙනි සැරේටත් මේක බැද ගන්නවා. එතකොට තමයි මේක හොඳට ක්‍රිස්පි වෙලා ලස්සනට එන්නේ අපේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික. හරි. දැන් විනාඩි 3ක් වගේ බැදුනා. මෙන්න මේ ගානට පාට තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. මම මේ වෙලාවට මේක තෙලෙන් අයින් කරගන්නවා. අයින් කළා මෙහෙම තෙල් බේරෙන්න දාලා අපි තියාගමු. හරි. මම බැදගත්ත ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික අපේ පැය භාගයක් තියලා අරගෙන ආවිලා තියෙනවා. දැන් අපි දයන්නේ ෆයිනලි බැදගන්න. ඕගොල්ලන්ට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කල් තියාගන්න ඕන නම් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මම කෝන්ෆ්ලා දවටුවානේ. අන්න ඒ ස්ටෙප් එකේදී ඕගොල්ලන්ට තියෙන්නේ කෝන්ෆ්ලා දෙක දවටලා ඕගොල්ලන් ෆ්‍රීසර් එකට දාලා තියාගන්න. ඕගොල්ලන්ට ඕන වෙලාවක අරගෙන ෆ්‍රෙන්ච් ෆ්‍රයි බැද ගන්න පුළුවන්. හරියට කඩෙන් ගෙනාවා වගේ. හරි. අපි දැන් යන්නේ ෆයිනලි මේක බැදගන්න. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ගානට මම මේක ෆ්‍රයි වුණාට පස්සේ මේක ලයිට් බ්‍රවුන් වුණාට පස්සේ මම මේක තෙලෙන් අයින් කරගන්නවා. අපි තෙල් ඊට පස්සේ බේරෙන්න තියමු. හරි. අපි තෙලෙන් අරගත්ත ගමන් මම මෙහෙම තෙල් චුට්ටක් බේරෙන්න විනාඩියක් වගේ තියලා ලුණු එකතු කරගන්නවා. ඔයගොල්ලෝ ලුණු එකතු කරලා මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. හරි. අපි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදලා ඉවරයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මාර ලස්සන තියෙනවා. ඒ වගේම මාරම ක්‍රිස්පි. ඉතින් අනිවාර්යයෙන්ම ගෙදර මේ විදිහට try කරලා බලන්න. ඔයගොල්ලන්ට මේක කල් තියාගන්න විදිහත් මම කොහොමද කියලා කිව්වා. කල් තියාගන්නවා නම් කෝන් ෆ්ලාවර් දවටුවාට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රෙසර් එකට දාලා තියාගන්න. ඉතින් මම පොඩි ප්‍රමාණයක් බෙදලා ඔයගොල්ලන්ට දැන් පෙන්නුවේ. මාරම රසයි. කඩේ වගේම තමයි. කඩෙන් ගන්නවා වගේම තමයි. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. අමතක කරන්න එපා. French fries.